දේශපාලන හා ආර්ථික අර්බුදයන් කියන මාතෘකාව වර්තමානයේදී සියලුම ශ්‍රී ලාංකිකයන් බොහෝ අවස්ථාවල කතා කරන මාතෘකාවක්. ඇත්තටම මේ දේශපාලනික සහ ආර්ථික අර්බුදය කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් මේවාට බලපාන ලද හේතු මොනවද කියන එක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණාවක්. දේශපාලනික හා ආර්ථික අර්බුදයන් පිළිබඳව කතා කිරීමේදී අපිට කෙටි කාලීන හේතු හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීන හේතු හඳුනා ගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කෙටි කාලීන හේතුන් පිළිබඳව කතා කරොත් ඒක ඇත්තටම අපි සියලු දෙනාම හොඳින් දන්නා කරුණක්. අපිට කියන්න පුළුවන් මුදල් අච්චු ගැසීම් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති, එහෙම නැත්නම් විදේශ ප්‍රතිපත්ති වල තිබිච්ච දෝෂතාවයන්, ඒ වගේ අපිට විවිධ ආකාරයේ කෙටි කාලීන හේතු පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරොත් එහෙම දීර්ඝ කාලීන ප්‍රතිඵලයන් පිළිබඳව අපිට පැහැදිලිවම එක්තරා දීර්ඝ කාලීන හේතුවක් හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම ශ්‍රී ලාංකික සමාජය තුළ, ඒ වගේම ශ්‍රී ලාංකික දේශපාලනය තුළ සහ සමස්ත ජනතාව මේ වනතෙක් අවබෝධ කර නොගත් හේතුවක් වශයෙන් අපිට මෙන්න මේ දීර්ඝ කාලීන හේතුව හඳුනා ගන්න පුළුවන්. දේශපාලනික සහ ආර්ථික අර්බුදයන් පිළිබඳව කතා කිරීමේදී ඒ සඳහා බලපාන ලද දීර්ඝ කාලීන හේතුන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපට ප්‍රධානම හේතුවක් හඳුනා ගන්න පුළුවන්. අපි ඒ සඳහා ප්‍රවිෂ්ඨ වුණොත් එහෙනම් අපි සරල උදාහරණයක් මගින් මේ සඳහා ප්‍රවිෂ්ඨ වෙමු. අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ පවතින නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා රජය මගින් වෙන් කරලා තියෙන විශාල මුදල් ප්‍රමාණයක් සමග ලංකාවේ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල ඉතාමත්ම ඉහළින් සිටින ප්‍රවීණයන් රාශියක් අපිට දැක් ගන්න පුළුවන්. ලංකාව තුල පමණක් නෙමේ විදේශයන්හිදී විදේශ රාජ්‍යයන්ගේ පවා ලාංකික ජනතාව තමන්ගේ බුද්ධිය, තමන්ගේ දැනුම, තමන්ගේ උගත්කම භාවිතා කරමින් විවිධ රැකියාවල් නිරත වෙන බව අපි සියලු දෙනාම දන්නා කරුණ. මා පෞද්ගලිකව දැකලා තියෙන දෙයක් තමයි විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් විශාල වශයෙන් අපගේ මේ රාජ්‍ය තුළ, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව තුළ අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් සරල උදාහරණයක් ගත්තොත් අපි ගමු අපි දන්නවා කළමනාකරණ අංශය, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ අංශය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගත්තොත් මානව සම්පත් කළමනාකරණ වැනි අංශයක්. ඒ සියලුම අංශවල ප්‍රවීණයන් කොතෙකුත් හිටියත් අපි ඒ ප්‍රවීණයෙක්ගෙන් දේශපාලනයට අදාළ, එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ඉතාමත්ම සරල ප්‍රශ්නයක් ඇහුවොත් බොහෝ දුරට ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැති වෙන්න පුළුවන්. මා සඳහන් කර පරිදි ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දක්ෂයින් ප්‍රවීණයන් කෙතරම් සිටියද දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයන් පිළිබඳව ඔවුන්ගේ දැනුම ඉතාමත්ම අල්ප බව කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කළ යුතුයි. විවිධ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයෙක්ගෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව සරල පැනයක් අපි ඇහුවොත් සමහරක් විට ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි අදහසක් නොවෙන්න පුළුවන්. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඇහුවොත් ශ්‍රී ලංකාව තුළ උපරිම බලයක් සහිත පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම කවුද කියලා විවිධ පුද්ගලයින් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඇතමෙක් කියන්න පුළුවන් විධායක ජනාධිපති කියලා, තවත් පුද්ගලයෙක් කියන්න පුළුවන් කතානායක, එහෙම නැත්නම් තවත් පුද්ගලයෙක් කියන්න පුළුවන් අගවිනිසුරු, නැත්නම් ඊටත් වඩා වෙනස් උත්තරයක් දෙන්න පුළුවන්. නමුත් සත්‍ය ගත්තොත් ඔබ සියලු දෙනා සහ බහුතරයක් ලාංකීය ජනතාව නොදන්නා දෙයක් තමයි රටේ උපරිම බලය තියෙන්නේ මා කලින් සඳහන් කර කිසිවෙකුටත් නෙමෙයි, රටේ උපරිම බලය තියෙන්නේ මහ ජනතාවට. ව්‍යවස්ථාව තුළින්ම මහ ජනතාවට මෙන්න මේ බලය ලබා දීලා තියෙනවා. අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම හිතලා බලන්න, අපි යනවා යම්කිසි ආයතනයක රැකියාවක් ගන්න. අපි යම්කිසි ආයතනයක රැකියාවක් ගන්න ගිහිල්ලා ඒ ආයතනයේ යම්කිසි පුද්ගලයෙක්, අපි හිතමු ප්‍රධානියා කියලා. ආයතනයේ ප්‍රධානියා අපිට රැකියාවක් ලබා දෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ අපිට රැකියාව ලබා දෙන පුද්ගලයා අපිට වඩා ඉහළින් ඉන්නවා. මොකද ඔහු තමයි අපිට රැකියාව ලබා දෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න, අපි සමීපව අධ්‍යයනය කරොත්, අපි සූක්ෂමව අධ්‍යයනය කරොත් අපිට දකින්න ලැබෙනවා ජනාධිපතිවරයා කියන පුද්ගලයාටත් මේ තනතුර ලබා දෙන්නේ කවුද? මේ තනතුර ලබා දෙන්නේ මහ ජනතාව. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන දෙයක් තමයි රටේ උපරිම බලය හිමි පුද්ගලයා වෙන්නේ මා පෙර සඳහන් කරපු කිසිම තනි පුද්ගලයෙක් නෙමෙයි, සමස්ත ජනතාව. එහෙම නැත්නම් ශ්‍රී ලාංකික සමස්ත ජනතාව තමයි රටේ උපරිම බලය හිමි පුද්ගල කණ්ඩායම් බවට පත් වෙන්නේ. රටේ පාලකයන්
වැඩි දෙනෙක් ඉතාමත්ම කැමැත්තක් දක්වනවා රටේ ජනතාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය වැනි විෂයන් පිළිබඳව එතරම් දැනුමක් නැත්නම් එහෙම නැත්නම් එතරම් අධ්‍යයනයක් කරන්නේ නැත්නම් ඇත්තටම රටේ පාලකයන් සහ දේශපාලඥයන් ඉතාම කැමති. ඒකට හේතුව තමයි රටේ ජනතාව දැනුවත් නම් විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, නීතිය වැනි විෂයන් පිළිබඳව රටේ ජනතාව දැනුවත් නම් පාලකයාට හැකියාව ලැබෙන්නේ නැහැ තමන්ට සිතැඟි ආකාරයට රාජ්‍ය පාලනය කරන්න වගේම ජනතාව මුලා කරමින් තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. අපි ඉතිහාසය දෙස හැරලා බැලුවොත් එහෙම ඔබ සමහරක් විට අහලා ඇති ප්‍රංශයේ හිටපු ඒකාධිපති පාලකයෙක් එහෙම නැත්නම් ප්‍රංශයේ හිටපු අධිරාජයෙක් වන නැපෝලියන් බොනපාර්ට් බලයටපත් වූ වහාම ඔහු එක දෙයක් කරා. ඒ තමයි ප්‍රංශයේ සියලුම පාසල් සහ විශ්වවිද්‍යාල වලින් ඔහු දේශපාලන විද්‍යාව කියන විෂය ඉගැන්වීම තහනම් කරා. අපි කල්පනා කරලා බැලුවොත් ඇයි ඔහු මේ වගේ ක්‍රියාමාර්ගයක් ගත්තේ? මොකද නැපෝලියන් දැනන් හිටියා රටේ ජනතාව මෙවැනි විෂයන් වලින් සන්නද්ධ නම් මෙවැනි විෂයන් සහ දැනුමින් සන්නද්ධ නම් පාලකයාට හැකියාව ලැබෙන්නේ නැහැ Tamanට අවශ්‍ය ආකාරයට ඒකාධිපති ආකාරයට රාජ්‍ය පාලනය ඉදිරියට ගෙන යන්න. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අපි දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක්. ඇත්තටම මේ ඒකීය ව්‍යවස්ථාව තුළ රාජ්‍ය එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ බලතල සංකේන්ද්‍රගත වීමක් අපිට දක්නට ලැබෙනවා. එසේත් නොවේද නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බල කණු තුන එක්ව තමයි ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ පාලනය මූලික වශයෙන් මෙහෙයවීමක් සිද්ධ කරන්නේ. මෙම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරලා වර්තමානය වෙනකොට වර්ෂ 45ක් තමයි ගත වෙලා තියෙන්නේ. නමුත් ඔබ දන්නවාද මේ වර්ෂ 45 තුල ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනයට ලක් කරලා තියෙනවා. බැලුමට මෙතන අමුත්තක් පෙරුම් නැති වුණත් අපි ශ්‍රී ලංකාවගේ දූපතෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපි ලෝකයේ දෙස අවධානයෙන් බැලුවොත් එහෙම ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ 1789 දී. 1789 දී නිර්මාණය වන ඇමරිකන් ව්‍යවස්ථාව නිර්මාණය වෙලා වර්තමානයේ වෙද්දී වසර 224ක් ගත වෙලා තියෙනවා. නමුත් ඔබ දන්නවාද මෙම වසර 224 තුලම ඇමරිකන් ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙන්නේ වාර 27ක් පමණයි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වර්ෂ 45ක් තුල 21 වතාවක් සංශෝධනය වෙනවා. නමුත් ඇමරිකන් ව්‍යවස්ථාව වර්ෂ 224ක් තුලම සංශෝධනය වෙලා තියෙන්නේ 27 වතාවක් පමණයි. අපි දන්නවා ඕනෑම රටක ව්‍යවස්ථාවක් එහෙම නැත්නම් ඕනෑම රටක නීතියක් නිරන්තර වෙනස්කම් වලට එහෙම නැත්නම් නිරන්තර විපර්යාසයන්ට භාජනය වෙනවා නම් ඇත්තටම එම නීතිය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ව්‍යවස්ථාව වෙන්න පුළුවන්. ඒකට තියෙන ගරුත්වය එහෙමත් නැත්නම් ඒකේ තියෙන අපි කියනවා ස්ථාවරත්වයට විවිධාකාරයේ ගැටලු සහ හානි සිද්ධ වීමේ හැකියාවක් පවතිනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය දිහා බැලුවොත් එහෙම අපි හැම වෙලේම දකින දෙයක් තමයි විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ පුද්ගල කණ්ඩායම් ව්‍යවස්ථාව පවා Tamanට අවශ්‍ය විදිහට ඇතැම් අවස්ථාවල තනි පුද්ගල අවශ්‍යතාවයන් මත ව්‍යවස්ථාව පවා වෙනස් කරන තත්වයකට ශ්‍රී ලංකාවේ දේශපාලනය පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම ඛේදනීය තත්වයක්. අපි ශ්‍රී ලංකාවේ දේශපාලනය පමණක් අධ්‍යයනය කරොත් ඇත්තටම අපිට එතන ලොකු අමුත්තක් දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් උගතුන් වශයෙන් බුද්ධිමතුන් වශයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනය කරනවා අපි ජීවත් වන දූපතෙන් එහාට ගිහිල්ලා මේ ශ්‍රී ලාංකික දේශපාලනයෙන් එළියට ගිහිල්ලා සමස්ත ලෝකයේ දිහා අපි සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කරොත් අපිට දකින්න ලැබෙයි ශ්‍රී ලංකාවේ දේශපාලනය මොනතරම් ප්‍රාථමිකද සහ මේ ශ්‍රී ලංකාවේ මෙවැනි අර්බුදයන් ඇති වෙන්න වස්තු බීජය වෙලා තියෙන්නේ කොතනද කියන එක. මා පෙර සඳහන් කර ආකාරයටම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තනි පුද්ගලයින්ට සහ දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයන් මත බොහෝ අවස්ථාවල වෙනස් කරලා තියෙන බව ඔබ අපි සියලු දෙනාම දරණා කරනවා. සමස්ත සංශෝධන 21ම අධ්‍යයනය කරද්දී රටේ ජනතාවගෙන් කීයෙන් කී දෙනාද මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලා ගන්නා සංශෝධන සහ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කරන සංශෝධන මොනවාද කියන එක පැහැදිලිව අඳුනාගත හැක්කේ රටේ ජනතාවගෙන් කීයෙන් කී දෙනාටද කියන එක ඉතාමත්ම
ගැටලු සාගත තත්ත්වයක්. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සංශෝධන 21න් මා පෙර සඳහන් කර පරිදි ජනතාවට ඉතාමත්ම අල්ප දැනුමක් තමයි තියෙන්නේ මේ වාගේම ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලා ගන්නා සංශෝධන සහ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කිරීම සඳහා දායක වෙච්ච සංශෝධන පිළිබඳව. අපි සංශෝධන පිළිබඳව ඉතා කෙටියෙන් කතා කරොත් 17 වන සංශෝධනය 19 වන සංශෝධනය සහ 21 වන සංශෝධනය පමණයි මාගේ දැනුම් පරිදි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සහාය දක්වන ප්‍රගතශීලී ව්‍යවස්ථා සංශෝධන වශයෙන් අපිට හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. 17 වන සංශෝධනයෙන් විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඉදිරිපත් කිරීම, එහෙම නැත්නම් ස්ථාපිත කිරීම තුළින් ඉතාමත් ප්‍රගතශීලී ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර පාලන රාමුවක් නිර්මාණය කිරීමේ උත්සාහයක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් 18 වන සංශෝධනයෙන් නැවතත් එම 17 වන සංශෝධනයෙන් සිදු කරන ලද සියලුම ප්‍රගතශීලී ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ආපස්සට ගැනීමක් සිද්ධ වුණා. නැවතත් 19 වන සංශෝධනයෙන් නැවතත් යම්කිසි උත්සාහයක් ගත්තා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. නමුත් නැවතත් 20 වන සංශෝධනය හරහා එම සියලු කරුණු ආපස්සට හැරවීමක් සිද්ධ කරා. නැවතත් 21න් තවත් උත්සාහයක් ගත්තා. අපි මේක සමීපව අධ්‍යයනය කරොත් අපිට තේරෙනවා එක් පක්ෂයන් විසින් එහෙම නැත්නම් එක් පාලන තන්ත්‍රයන් විසින් මාරුවෙන් මාරුවට ප්‍රජාතන්ත්‍රවාදය දියත් කිරීම, හකුලා ගැනීම වගේ දෙයක් මාරුවෙන් මාරුවට සිද්ධ කරනවා. ඇත්තටම රටක ව්‍යවස්ථාවක් මේ ආකාරයට වෙනස් කිරීම කෙතරම් සාධාරණද සහ ඒක ඒ රටේ සමස්ත අනාගතයට බලපාන්නේ කොහොමද කියන එක අපි ඊ타ත්ම ප්‍රවේශමෙන් සහ ඊ타ත්ම වගකීමෙන් යුතුව අධ්‍යයනය කළ යුතු කාලීන මාතෘකාවක්.